මේ බලපන් ලංකාව වෙනස් කරන්න පුළුවන් පළවෙනි හරවුම් ලක්ෂයක්. 6 වසර දෙන්නේ ව්‍යවසායකත්වය හා මූල්‍ය සාක්ෂරතාවය. උඹට ව්‍යවසායකත්වය කළමනාකරණය ඒ ලෙවලට තියෙනවා. ඒතර උඹ හිතපන් මේ ළමයා ඒ ලෙවලට ඇද්දි කොච්චර දක්ෂෙක් වෙයිද? මතක තියාගනින් ඒ ලින්ක් එක දැම්මෙත් මේ මජර දේශපාලන ප්‍රතිඵලයක් විදිහට මේ කඩා කප්පල් කරන්න ලින්ක් එකක් එතෙන්ට දාලා ඒකේතය ඉස්මතු කරලා සම්පූර්ණ මේ අධ්‍යාපන රටාව පස්සට ගෙනාවා. මේ පොත බලපන් ජීවිතය සඳහා තාක්ෂණ වේදය බලපන් හෙන ගහනවද මේ වගේ විෂය ධාරාවක් 6 වසරට දෙන එක. ඔයාලට ඩ්‍රෝවින් වල තියෙනවා 3D රූප අඳින්න ඩ්‍රෝවින් වල 6 වසර බලපන් 6 වසරට තියෙනවා සමාංශක රූප ගැන හොඳ අධ්‍යයනයක්. ඔබ හිතපන් මූ 11 වසර 12 වසරට එනකොට මොන වගේ වැඩක් වෙයිද? ඉලෙක්ට්‍රොනික වල පෑස්සුම් ක්‍රම. එතකොට මේවා දැක්කේ නැද්ද ඔය කෑ ගහන බූරුව? මිනිස්සු හරි මොඩයි. දෙපාරක් පපුවට ගහලා වැලි ටිකක් කරගෙන කාලා මගේ රට අපේ හාමුදුරනේ කියලා මරුණා නම් මෙතන ගහනවා කතිරේ. මේක ආපස්සට හරවන්න Facebook පෝස්ට් එකකට කමෙන්ට් එකක් හරි දාපු නැත්තම් අත උස්සපු හැම එකාටම ಜಾති කෙලවෙනවා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් හදන්න ඕනේ අවුරුදු ගාණක් ඉස්සරහට දාලා. ඔයාලා හිතන්නකෝ 6 වසරින් 7 වසරින් චීනය, ජපානය, කොරියාව, ඉන්දියාව වගේ රටවල් ළමයිට බේසික් හරි ස්කිල්ස් හදනකොට අපේ කට්ටියට දෙන්නේ පරිප්පයට අලවන්න නෙමෙයි. කොන්ද කෙලින් තීරණයක් ගන්න පුළුවන් නායකයෙක් අපිට නෑ බං. යකෝ 3න් 2ක බලයක් දීලා යවුවේ වැරදි දේවල් අයින් කරලා හොඳ දේවල් රටට ගේන්න නිකන් හිතපන් ඉංග්‍රීසි මොඩියුල් එකේ 51 වෙනි පිටුවේ තියෙන එක කේතයක් හින්දා ලින්ක් එකක් හින්දා කෝටි ගාණක් වියදම් කරපු බිලියන ගාණක් වියදම් කරපු නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මොකද වෙන්නේ කියලා සම්පූර්ණ නවත්තලා දානවා. මතක තියාගන්න තීරණ ගන්න හැම එකකින්ම අහලා බෑ බං. හැම එකකින්ම අහලා බෑ. ඍජු තීරණ ගන්න පුළුවන් නායකයෙක් අපිට නැහැ. මතක තියාගන්න මිනිස්සුන්ට අමතක වෙලා තියෙනවා ලෝකේ හොඳට මතකද සුද්දෝ කැලේ රෙනකොට අපේ මිනිස්සු මොකද කරේ? ටොයිලට් වල රීපු જાතියක් අපේ උන්. එහෙම නැද්ද? අනුරාධපුර රාජධානියෙන් හම්බෙලා තියෙනවා. බඩි බඳුන් වල තමයි මුන් වැසිකිලි ගිහිලා තියෙන්නේ. සුද්දෝ එතකොට කැලේ රෙන්නේ. මතක තියාගන්න හැමෝම බිමින් යනකොට අපේ උන් උඩින් ගිය જાතියක්. කළුගල් උණු කරපු જાතියක් නේ අපේ උන් බං. එහෙම අධ්‍යාපන රටාව මොට කරා අනුර කුමාර දිසානායකත් හොඳටම කෙරුවා අපිට. රටකට ඉන්න ඕනේ දැඩි තීරණ ගන්න නායකයෙක්. මේ තියෙන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලින් හදපු පොත්. රුපියල් බිලියන ගාණක් වියදම් කරලා හදපු පොත් සෙට් එක. මේ අවුරුද්දේ 6 වසරට දෙන්න ලෑස්ති කරලා තිබුණු පොත් සෙට් එක. ඒතකොට තීරණයක් ගන්නවා මේ සියලු දේවල් අයින් කරලා අලුත් මොඩියුල්ස් ගේන්න. මේ බලපන්